views followers වැඩි කරගන්න ඉක්මනට CN පුල් ගන්න Facebook එකෙන් දෙන option ටික බලමුද? ඔයාලා හැම කෙනෙක්ටම එනවා weekly focus කියලා එකක්. මේ weekly focus එක උඩ click කරන්න මේ වගේ තරක් තමයි එන්නේ. මෙතන උඩින් එනවා this week's focus කියලා. මෙන්න මේක උඩ touch කරාම මේක උඩ දෙනවා option හතරක්. මුලින්ම දෙනවා reach more people කියලා. ඊට පස්සේ දෙනවා build my community කියලා. ඊට පස්සේ දෙනවා maximum my earning කියලා. අන්තිමට දෙනවා get a quick start on Facebook කියලා. ඔයාලා අලුතෙන්ම Facebook එකක් පටන් අරන් කරන් යනවා නම් තෝරගන්න ඕනේ මොකද්ද? ඔයාලට කරගෙන යන page එක නම් තෝරගන්න ඕනේ මොකද්ද? නැත්නම් page එක පටන් අරන් මාසයක් වගේ කාලයක් කරනවා නම් මොන option එකද? ඔයා Facebook එකෙන් සල්ලි හොයාගෙන යනවා නම් පටන් ගන්න ඕනේ මොන Facebook option එකද කියලා. මේකේ සතියට කරන්න අවශ්‍ය ටාස්ක් එකක් දෙන එක තමයි වෙන්නේ. මේක කරා නොකරා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙන ගයිඩ්ලයින් වලට ගියොත් ඔයාලට ඉක්මනට page එක draw කරගන්න පුළුවන්. ඉතින් අපි එකින් එක බලමු මොකද්ද කියලා. අලුතෙන් Facebook එකක් පටන් අරගෙන කරන් යනවා නම් ඔයාලට හොඳම මේ get a quick start on Facebook කියන එක. මේකට ටික් එක දාගන්න. මේකට ටික් එක දාලා අප්ඩේට් කරපුවාම ඔයාලට ඒකට අදාළව කරන් යන්න ඕන දේවල් ටික තියෙනවා. එතකොට මේකෙදි කියනවා මේක එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා. මගේ එක ටිකක් පරණ හින්දා මට දෙන ඔප්ෂන් වෙනස්. මේකේ කියනවා 7 new public post කියලා. කමෙන්ට් 10ක් post කරන්නලු. එතකොට post a story every day දාන්නලු. automatically share Instagram post explore the professional mood guide කියලා option දෙනවා. එතකොට මේ හැම option එකක්ම ඔයාලට මෙහෙම open කරලා බලන්න පුළුවන්. මේ හැම එකකින්ම ගිහලා ඔයාලට post එක දාන්නත් පුළුවන්. ඒකටම ගිහිල්ලා ඔයාලට මේ දිනේ task එක කරන්න පුළුවන්. හරි? ඔයාලට පේනවද? ඉතින් මම story එකට share කරන්න ඕන නම් එතෙන්ට ගිහලා කරන්න පුළුවන්. මේක ඔයාලා focus කරොත් මේකට අදාළ දේවල් ටික දෙනවා. දැන් අපි ගිහිල්ලා බලමු ඊළඟ option එකට. Facebook page එක පටන් ගන්න සති දෙකක් තුනක් ගියාට පස්සේ ඔයාලා තෝරගන්න ඕන මේ reach more people කියන එක. මේකට ගිහිල්ලා අප්ග්‍රේඩ් එක දුන්නාම අන්න ඔයාලගේ ටාස්ක් එක වෙනස් වුණා. දැන් දෙනවා මේ සතියේ පෝස්ට් 7ක් දාන්න, පබ්ලික් රීල් 2ක් දාන්න, නිවුස් ස්ටෝරිස් 7ක් දාන්න, කමෙන්ට් 10කට රිප්ලයි කරන්න, ගෲප් 7කට පෝස්ට් ෂෙයා කරන්න, කමෙන්ට් 10ක් දාන්න කියලා එනවා. ඉතින් ඕක තමයි reach more people. මේකෙන් වෙන්නේ ඔයාගේ page එක reach කරන මිනිස් කට්ටියගේ ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ඔයාලට තියෙනවා build my community කියලා. මේකෙදි වෙන්නේ ඔයාගේ ක්‍රියාකාරකම් වලට හොඳ පිරිසක් අලුතෙන් එකතු කරගන්න ඕන නම් ඒක එකතු කරගන්න කැමති නම් ඔයාලට මේකට දාලා යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ CM tool ඇවිල්ලා නම් ඔයා මෙන්න මේ maximum earning කියන එක තෝරගන්න. මේක තෝරගත්තාම ඔයාට මේකේ දෙන ටාස්ක් ටික දෙන්නේ ඔයාට වැඩිපුර මුදලක් earning කරගන්න පුළුවන් විදියට. ඔයාලට පේනවා ඇති මේකේ post 7ක් create කරන්න කියනවා, comment 10ක් replace කරන්න කියනවා. ඔය වගේ මේ option ටික හරියට තෝරගෙන කරගෙන යන්න. මේ option මේ task එකක් complete කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ටික focus කරොත් ඔයාට හොඳයි. ඒ වගේම තමයි ඔයා එක් දවසට සතියකට මේ task එක නැතුව හොඳ වීඩියෝ එකක් හරි දෙකක් හරි දාලා හරි මේ දෙක viral වුණොත් මේ option ඔක්කොම වඩා එහාට ගියපු result එකක් ඔයාට එනවා. ඒකින්ද මේ weekly progress එකත් අනිවාර්යෙන්ම මෙතෙන්දි complete වෙනවා. ඔයා මෙතනින් මොකක් select කරලා තිබ්බා. හැබැයි ඔයා සතියේ මුල මේක select කරගත්තොත් එහෙම ඔයා මේකට ඕන විදියට සතියේ වැඩ කරන් යන්න. එතකොට ඔයාලට තමයි final result එකක් හම්බ වෙනවා. මේ වගේ දැනුවත් කිරීම ඔක්කොම මගේ page එකේ ලොකු ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. ඒ ටික බලලා ඉගෙන ගන්න. page එකත් follow කරන් යන්න. හැමෝටම ජය වේවා.